ඔන්න ගයිස් ඔයාලා අපේ බ්‍රෑන්ඩ් නිව් ඉන්ටෙක් බිල්ඩ් එක ගැන දැනගන්නේ නේද? ඔයාලට මේ මැෂින් එක ගේම් ගහන අයට සුපිරියම් මැෂින් එකක්. ඔයාලා මේ මැෂින් එක ගැන කිව්වොත් හොඳ පර්ෆෝමන්ස් තියෙන මැෂින් එකක්. හොඳටම ගේම් ගහන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එඩිටින් හොඳ සුපිරියම් බිල්ඩ් එකක් මේක. ඔය මේ මැෂින් එකේ FPS බලන ගේම් එක ප්ලේ කරද්දී ඔන්න ගයිස් අපි දැන් i5 12 Gen low budget build එක ගැන කතා කරමු. ඔයාලට මේ build එක ගැන කිව්වොත් මේකට i5 12 Gen brand new processor එකක්, ඒ වගේම H16 brand new motherboard එකක් DDR4, ඒ වගේම මේ build එකට අපි brand new RAM එකක් use කරගන්නවා 8GB DDR4 RAM එකක්. ඒ වගේම අපි මේකට normal basic stock cool එකක් අපි add කරලා දිනවා. ඒ වගේම මේක අපි brand new RGB fan 3ක් කියන කේසින් එකක්, supply එක මේ full set එකම, ඒ කියන්නේ අපි මේ build එකම brand new කරන්නේ. ඒ වගේම ඔයාලට මේ build එක ගැන කිව්වොත් ඔයාලට මේකේ budget එක රුපියල් 99500ට ගන්න පුළුවන්. ඔයාලට මේ build එකෙන් සාමාන්‍ය games එකෙන් play කරගන්න පුළුවන්. ඒ වගේම guys brand new low budget එක Intel build එකේ අපිට ඔයාලට කියන්න පුළුවන් brand new Intel processor එකක් add වෙනවා i5 12 Gen. ඒ වගේම H16 motherboard එකක්, ඒක DDR4 slot එක තියෙන්නේ. ඒ වගේම ඒකට brand new RAM එකක් 8GB normal stock cool එක add වෙනවා මේකට. ඒ වගේම brand new casing එකක් 3 RGB fans, ඒක RGB fans 3ක් add වෙනවා මේකට. ඒකම power sup 500 watt power supply එකක්. මේ build එක ගැන කිව්වොත් මේකට i5 12 Gen processor එකක්, 8GB RAM එකක්, 2.6 NVMe එකක් අපි add කරලා තියෙනවා. ඒ වගේ මේ build එකේ price එක ගැන කිව්වොත් ඔයාලට මේක 99500ට අපෙන් ගන්න පුළුවන්. ඔයාලට මේ build එක ගැන කිව්වොත් ඔයාලට ලොකු games නම් ඇත්තටම හොයන්න ඕනේ, අපි ඒක play කරන්න අමාරුයි. ඔයාලට high medium ultra දාලා play කරන්න නම් අපේ මේ ඊළඟ වීඩියෝ ගැන පොඩ්ඩක් අනිවාර්යෙන් බලන්න. ඔන්න guys ඒ වගේම තමයි මේකේ medium high range එකේ මේ build එක ගැන කතා කරොත් ඔයාලට කලින් build එක ගැනම තමයි විස්තර ගන්න. අපි මේ build එකම update කරලා තියෙන්නේ. ඒකටත් අපි වලින් කිව්වා වගේම brand new processor එක, ඒ වගේම motherboard එක, brand new RAM. ඒකට අපි තව brand new 8GB RAM එකක් add කරලා තියෙනවා. එතකොට RAM එක 16GB වලට තියෙනවා. ඒ වගේම අපි මේකට brand new cooler එකක් අපි add කරලා තියෙනවා. අපි මේක unbox කරලා බලන්නත් ඔයාලට. pipes 8ක් තියෙනවා මේකේ. 8ක් නෙමෙයි, අතන ගියොත් 10ක් තියෙනවා. ඒ වගේම අපි මේ build එකට ඔයාලට හොඳ game play කරන්න ඕන නම්, හොඳ games ultra high දාලා play කරන්න ඕන නම් අපි මේකට add කරනවා RTX 3050 brand new 6GB DDR6 VGA card එක. ඔයාලට මේ card එක add කරලා හොඳ games play කරන්න පුළුවන්. ඒ වගේම හොඳ editing කරන කට්ටියට, Photoshop Illustrator කරන කට්ටියට එම හොඳ machine එකක්. මේකේ 4K rendering power ගන්න පුළුවන්. ඒ වගේම මේකට අපි add කරලා තියෙන්නේ brand new GameDS Athena N3 කියන කේසින් එක. ඔයාලට මේකේ ARGB fans බලා ගන්න පුළුවන්. අපිට මේකේ ARGB fans 4ක් බලා ගන්න පුළුවන්.
ඔයාලට මේ බිල්ඩ් එක රුපියල් 1,95,000කට අපෙන් ගන්න පුළුවන්. ඒ වගේම කිව්වොත් මේ බිල්ඩ් එක හැමදාම මේ ගණන් වලට නෑ. සාමාන්‍ය මාකට් ප්‍රයිස් එකත් එක තමයි වෙනස් වෙනවා ඒක. ඔයාලට මේ බිල්ඩ් එකට තවත් ඔයාලට හොඳ පර්ෆෝමන්ස් ගන්න ඕන නම් අපි ගාව තියෙනවා මේකටම හරියන්න brand new MSI gaming monitors. මේක අඟල් 22 ෆ්‍රේම්ලස් මොනිටර් එකක්. අපිට මේ මොනිටර් එකේ IPS මවුන්ට් පැනල් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේකේ 100 Hz gaming 100 Hz refresh rate එකත් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ මොනිටර්ස් සාමාන්‍යයෙන් අපෙන් ගන්න පුළුවන් 1 year warranty එක්ක රුපියල් 27,000කට ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට screen size එක පොඩ්ඩක් ලොකුට ඕන නම් අපෙන් ගන්න පුළුවන් මේක තියෙනවා අඟල් 25ක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් රුපියල් 36,000ක් වගේ වෙනවා. මේකත් අරගේ ෆැසිලිටිස් ඒ විදිහටම තියෙනවා. එම ගන්නත් පුළුවන්. ඒ වගේ අපි ගාව තව තියෙනවා අඟල් 27 මොනිටර්ස් තියෙනවා. මේක සාමාන්‍යයෙන් අපි දෙනවා 48,000කට වගේ. මේකත් අර විදිහටම IPS පැනල් එකක් 100 Hz refresh rate එකක් බලා ගන්න පුළුවන්. ගයිස් මට කියන්න බැරුණ ඇත්තටම අපේ අපිත් YouTube එක ඇතුළේ ඉන්න ඔයාලට හැමෝටම බෝනස් එකක් තියෙනවානේ. අපි ඉස්සරේ දැම්ම බෝනස් තුන අමතක කරන්න එපා ඒක. ඒ වගේම ඔයාලට මේ බිල්ඩ් එක ගැන කිව්වොත් ඔයාලට අර සාමාන්‍ය 1.95 වගේ බජට් එක ගන්න අමාරු කට්ටියට ඔයාලට සාමාන්‍ය මේ මිඩ් රේන්ජ් එකේ කේසිඩ් එකකට දාලා ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය රුපියල් 5,000ක් 4,000ක් අතර වගේ මුදලක් අඩු කරලා ගන්න පුළුවන්. ඒක අපිත් එක්ක කතා බහ කරලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔයාලට අපි බෝනස් එක ගැන බලා ගන්න අපේ වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකම් අපිත් එක්ක රැඳිලා ඉන්න. බෝනස් එක ගැන කිව්වට යාළුවනේ ඔන්න දැනුව ඇත්තට බෝනස් එක ගැන කියන්න යන්නේ. මේ brand new i5 12 gen build එක ගන්න ඔයාලා හැමෝටම ඔන්න අලුත් අවුරුද්දට සුභාරංචියක් තියෙනවා. ඔන්න guys බෝනස් එක ගැන කිව්වා. ඔන්න අපි දැන් හරියට බෝනස් එක ගැන කියන්න යන්නේ. ඔයාලා 95 ලෝ බජට් එකේ බිල්ඩ් එක ගත්තා. ඒ වගේම 1,95,000 VJ කාඩ් ඇඩ් කරලා ගත්ත බිල්ඩ් එක ගත්තා. අපි ඔයාලට ඔන්න සුපර් ඩීල් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාලට අඟල් 22 නෙමෙයි 24 LED මොනිටර් එකක් දෙනවා. අපි පළවෙනි 10 දෙනාට මේ මොනිටර් එක ෆ්‍රී දෙනවා. ඒ වගේ මේ මොනිටර් රොටේට් කරන්න පුළුවන්. ඔයාලට මේ මොනිටර් ගොඩක් වටින මොනිටර් මේ බිල්ඩ් එකට අමතක කරන්න බෑ. පළවෙනි 10 දෙනාට විතරයි අපිව YouTube එකේ සබස්ක්‍රයිබ් කරලා TikTok එකේ ෆලෝ කරලා ඉන්න ඔයාලට තමයි මේ බිල්ඩ් එකේ මේ chance එක තියෙන්නේ. ඒ හින්දා අමතක නොකර අපිත් එක්ක හැමදාම රැඳිලා ඉන්න.